සති දෙකක විරාමයකට පස්සේ මං අද ඔයාලට අරගෙන ආවේ ඔමේගා 3. එහෙම නැත්නම් ෆිෂ් ඔයිල් ගැන. ෆිෂ් ඔයිල්, ඔමේගා 3. එහෙමත් නැත්නම් cod liver oil. ඒ වගේම අපි හැමෝම දන්න නමකින් හඳුන්වනවා නම් බෝරගුලි. මේ හැම නමකින්ම හඳුන්වන්නේ බාහිරින් වගේම අභ්‍යන්තරෙන්වත් ඔයාව නිරෝගීව තියෙන මේ ඔමේගා 3 කියන අසන්තෘප්ත මේද අම්ලය. මුලින්ම අපි බලමු මොනවාගින්ද මේ ෆිෂ් ඔයිල් හැදිලා තියෙන්නේ කියලා. මේ ෆිෂ් ඔයිල් හැදෙන්නේ සාගර මත්ස්‍යයින්ගේ මත්ස්‍ය කොටස් වලින්. ඒ වගේම කොඩ් කියන මාළු වගේ liver එකෙන් මේ cod liver oil හදනවා. ඒ නිසා තමයි මම ඔයාලට කලින් කිව්වේ මේ omega 3 cod liver oil කියලා හඳුන්වනවා කියලා. දිදුලන සමක් ලබා ගන්න, ස්කින් එක ග්ලෝ කරගන්න, ඔයාගේ බර අඩු කරගන්න වගේම හෘද රෝග වලින් වැළකී සිටින්නත් මේ ෆිෂ් ඔයිල් වැදගත් වෙනවා. ඒ වගේම ඔයාට තියෙනවා නම් මතකයේ අමතක වීමේ ප්‍රශ්නයක් මේ ෆිෂ් ඔයිල් කියන්නේ ඔයාට ගොඩක් වැදගත් වෙන දෙයක්. නිරෝගී සමකට අවශ්‍යම දෙයක් තමයි මේ ෆිෂ් ඔයිල් කියන්නේ. ඔයාගේ සම පැහැපත්ව තියාගන්න වගේම ඔයාගේ සමට අවශ්‍ය කොලජන් වලින් යම්කිසි ප්‍රමාණයක් සපයන්න මේ ෆිෂ් ඔයිල් වලට පුළුවන්. මම කලින් කරපු කොලජන් ගැන වීඩියෝ එකේ කතා කරා වගේ අපේ සමේ ඇදෙන ස්වභාවයට ගොඩක් වැදගත් වෙන්නේ මේ කොලජන්. ඉතින් මේ කොලජන් වලින් යම්කිසි ප්‍රමාණයක් සපයන්න ඔමේගා 3 වලට පුළුවන්. මගේ කොලජන් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් ගිහින් මගේ YouTube channel එකෙන් බලන්න. සම පැහැපත්ව නිරෝගීව තබාගෙන ඔයාගේ ওই කුරුලෑ ප්‍රශ්නයටත් විසඳුමක් දෙන්න මේ ෆිෂ් ඔයිල් වලට පුළුවන්. ඒ වගේම සමේ තියෙන රැලි වැටීම් වගේම සමේ තියෙන අවපැහැ ගැන්වීම් නැති කරන්නත් මේ ඔමේගා 3 වලට පුළුවන් කියලා පරීක්ෂකයෝ හොයාගෙන තියෙනවා. ඔයාට ඔයාගේ බර ප්‍රශ්නයක් නම් ඔයා ස්ථූලභාවයෙන් වැඩි කෙනෙක් නම් මෙන්න මේ කියන ෆිෂ් ඔයිල් නැත්නම් ඔමේගා 3 ඔයාට ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. ෆිෂ් ඔයිල් වලට ඔයාගේ බර අඩු කරන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඉතින් මේ කිව්ව ඔමේගා 3 වලට පුළුවන් ඔයාගේ අහිතකර මේදාම්ල අයින් කරලා ඔයාගේ බර නැත්නම් ඔයාගේ තරබාරු බව අඩු කරන්න. දැනට අපට වයස් භේදකින් තොරව හැම තැනම දකින්න ලැබෙන රෝගයක් තමයි හද රෝග කියන්නේ. සංඛ්‍යාත්මකව ගත්තාම මේක අනිත් රෝගීන් වලට වඩා වැඩි රෝගයක්. ඔයාලා දන්නවද මේ අපි කතා කරන ෆිෂ් ඔයිල් වල තියෙන ඔමේගා 3, ඔමේගා 6 වලින් හෘද රෝග අවම කරන බව? ඒකට හේතුව තමයි රුධිරයේ තියෙන ට්‍රයිග්ලිසරයිඩ් කියන අහිතකර කොලෙස්ටරෝල් අඩු කරන්න මෙන්න මේ ඔමේගා 3 වලට තියෙන සුවිශේෂී හැකියාව. වයස්ගත වීමත් එක්ක මතක ශක්තිය අඩු වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. එහෙම රෝගීන් අපි ඇල්සයිමර් රෝගීන් ලෙස හඳුන්වනවා. ඉතින් මේ රෝගීන්ට පරීක්ෂණ මට්ටමින් හොයාගෙන තියෙනවා ඔමේගා 3 කියන්නේ ගොඩක් හොඳ ප්‍රතිකාරයක් කියලා. අද සමාජයේ තවත් දක්නට ලැබෙන බහුල රෝගයක් තමයි මේ සන්ධි වේදනාව කියන්නේ. එහෙම නැත්නම් සන්ධි ආශ්‍රිත රෝග කියන්නේ. මේ කියන සන්ධි වේදනාවලට ප්‍රධානම හේතුවක් තමයි අවශ්‍ය තරමට මේද සන්ධි තුල නොතිබීම. සන්ධිවල තියෙන ඇදෙන සුළු ස්වභාවය රැකගන්න නම් මේ මේද අම්ල සන්ධි තුල පවතින්න ඕන. මේකේ අතුරු ප්‍රතිඵලයක් විදියට ආතරයිටිස් කියන රෝගය වුණත් ඔයාට වැළඳෙන්න පුළුවන්. ඒ වගේම සන්ධි ආශ්‍රිත රෝග, දණහිස් කැක්කුම්, කකුල් පන්නති වෙන වගේ රෝග තියෙනවා නම් ඔයාට මේ ඔමේගා 3 කියන්නේ ගොඩක් වැදගත්. ඔයාගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න වගේම ඔයාගේ ප්‍රතිශක්තිකරණය රැකගන්න මේ ෆිෂ් ඔයිල් වැදගත් වෙනවා. ඔයා නිතරම සුද්‍රජීවී ආසාදන වලට ලක් වෙන කෙනෙක් නම්, නොයෙකුත් ලෙඩ රෝග වලින් පීඩා විඳින කෙනෙක් නම් මේ ෆිෂ් ඔයිල් එහෙම නැත්නම් ඔමේගා 3 කියන්නේ ඔයාට ගොඩක් වැදගත් ප්‍රතිකාරයක්. ඔමේගා 3 වල අඩංගු තවත් සංඝටකයක් තමයි මෙන්න මේ DHA කියන්නේ. ඔයාගේ මතක ශක්තිය අඩු නම්, මතක ශක්තිය කල්පනාව පැටලිලි සහගත නම් මෙන්න මේ කියන ඔමේගා 3 නැත්නම් ෆිෂ් ඔයිල් ඔයාට ගොඩක් වැදගත් වෙනවා. තවදුරටත් කියනවා නම් මාංශ පේශි වල තියෙන වේදනාව අඩු කරන්නත්, ශරීරයේ තියෙන වෙහෙසකරභාවය අඩු කරන්නත් මේ ෆිෂ් ඔයිල් වැදගත් වෙනවා. මේ කාරණාව නම් කාන්තාව ඔබට ගොඩක් වැදගත් වෙන කරුණක්. ඔයාලා දන්නවද ඔමේගා 3 වල තියෙන බහු අසන්තෘප්ත මේදාම්ල පිරිපුන් පියවර වලට උපකාරී වෙනවා කියලා. ෆිෂ් ඔයිල් එකක් ඔමේගා 3 එකක් අපි භාවිතයට ගන්නකොට සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් තියෙනවා. ඔයා මාළු වලට ආසාත්මික තත්ත්වයක් දක්වන කෙනෙක් නම්, තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිතව, අක්මාව ආශ්‍රිතව ලෙඩ රෝග පවතින කෙනෙක් නම්, මුත්‍රා ආශ්‍රිතව ලෙඩ රෝග වලින් පෙළෙන කෙනෙක් නම්, ආහාර මාර්ගය ආශ්‍රිතව රෝග තියෙන කෙනෙක් නම්, ඒ වගේම ගර්භණී මවක් නම්, ඒ වගේම කිරි දෙන අම්ම කෙනෙක් නම් ෆිෂ් ඔයිල් භාවිතයට ගැනීමේදී වෛද්‍ය උපදෙස් ගන්න එක තමයි සුදුසු.
තව දෙයක් කියන්න ඕනි. මේ ෆිෂ් ඔයිල් වල කැලරි ප්‍රමාණය නම් ටිකක් වැඩි. ෆිෂ් ඔයිල් ගන්න හොඳම වෙලාව විදිහට මට නම් කියන්න පුළුවන් ආහාර ගැනීමෙන් පසු කාලය. අද මම ඔයාලට අරගෙන ආවේ ඔමේගා 3 ගැන කෙටි හැඳින්වීම. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ මගෙන් අහන්න. ඒ වගේම මේ වගේ වටිනා වීඩියෝ ආයෙ බලන්න ඕනේ නම් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. Thank you for watching.